Hi guys, welcome to my YouTube channel. ඉතින් මගේ YouTube channel එකට මම ඔයාලා ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔය තියෙන අපේ කැම්පස් එකේ ස්ටුඩියෝ එක ලස්සනයි නේද? ඉතින් ඔය ස්ටුඩියෝ එකේ අපේ යාළුවෙක්ගේ බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එකක් තමයි ඔය කරන්නේ අපේ ලෙක්චරර් එන්න කලින්. ඉතින් අපේ කට්ටිය එකතු වෙලා එයාට චූටි සර්ප්‍රයිස් එකක් දෙනවා. ඒක ඉතින් චූටි බනිස් එකක් ඇත්තටම. දනිස් එකට සර්ස් ටිකක් දාලා එයාට අපි පොඩි සර්ප්‍රයිස් එකක් දෙනවා. එයා ඉතින් අපිට කෑල්ල කෑල්ල කවාගෙන යනවා. ඒක ළමයි අද මං කැම්පස් ගියෙත් නෑ මට සනීප නෑ ඇත්තටම. සෙම හැදිලා උගුර රිදෙනවා වුණා වගේ. ඒ වුණාට දීපු නෝට් වගේක් නම් මම ලියනවා මේ පේනවානේ. මොකද සනීපුණා කියලා නෝට් ලියන්න තින්න බෑ. කොහොම හරි එක කරනවා. අද සනීප වැඩි වුණත් ගිහිල්ලා බේබ් ටිකක් ගන්නවා. ඊයේ ගත්තා. ඒ වුණාට ආයෙ වැඩි වුණත් අදත් ගන්නවා. ඉතින් අසනීප දවසේ කොහොමද ගෙවෙන්නේ කියලා අපි ඉස්සරහට බලන් යමු. මගේ කටහඬත් අවල් ගණන් ගන්න එපා. හොස්පිටල් එක පහුවදා ඇත්තටම මට ගොඩක් සනීප නැහැ ව්ලොග් එකේ කටහඬෙන්. එතකොට මම හැසිරෙන විදිහෙන් ඔයගලට පේනවා. ඔය පහුවදවසෙත් මම ඔය වැඩ කරාට අසනීපෙන් ඉන්නේ. මූණෙන් එහෙම ඔයගලට පේනවා ඇති. ඒ වුණාට මම ඔය අපිට ලෙක්චර් ඉගන්නපු පාඩමක නෝට්ස් වගේක් පොඩි PDF වගේක් තිබිලා ඒක බලන ගමන් තමයි මම ඔය උතන ඉන්නේ. අසනීපෙන් හරි ඇඳේ ඉඳගෙන හරි පොඩ්ඩක් බලන්න ඕනේ. මොකද ස්ටඩි එක අතපසු වුණොත් ඉතින් ඒක ගන්න බැහැනේ. මොකද ඒ ගිය දවස් ආයෙ ගන්න බෑ. ඉතින් මම ඒ නිසා තමයි ඔතන ඔය පොඩ්ඩක් අමාරුවෙන් හරි ඇඳට වෙලා හරි පොඩ්ඩක් නෝට් එකක් කියවන්නේ. ඔයගලන්ට මූණෙන් පේනවා ඇති. ඒ වගේම මගේ කටහඬිනුත් තේරෙනවා ඇති මං ඉන්නේ අසනීපෙන් කියලා. මොකද මට වීසින් තියෙනවා. වීසින් ආවහම ටිකක් අමාරුයි. මොකද හොස්පිටල් ගිහිල්ලා නැවතිලා ඉඳලා කරලා තමයි මං ආපහු එන්නේ. ඉතින් ඔය නෝට් එකක් බලන එකක් තමයි තියෙන්නේ. මම ඉතින් අමාරුවෙන් හරි ඒක පොඩ්ඩක් ඔලුවට අරගෙන කියවනවා. ළමයි මං ගොඩක් අසනීපෙන් ඉන්නේ. පොඩි පොඩි බ්ලොග්ස් ගෙනාවා. ඒ වුණාට තවම අසනීපයි. පොඩි පොඩි විදිහට තමයි වීඩියෝ කරේ. මොකද වැඩත් අතපසු කරන්න බෑනේ. ඒ වැඩත් කරන ගමන් අතර තමයි මම වීඩියෝ ගත්තේ. ඇත්තටම ගොඩක් අමාරුයි. මට වීසින් හැදුනා. සෙම තමා මුලින් තිබුණේ. උනට මෙච්චර දරුණුයි කියලා හිතුවේ නැහැ. උනට මට වීසින් ආවා. නිබුලයිස් ගොඩක් කරලා තමයි මම ආවේ. බේත් ගන්න විදිහ දන්න උනත් වගේ ටිකක්. බලමු මම තව පොඩි වීඩියෝ ටිකක් ගේන්නම්. අන්නවනහම ගොඩක් ලස්සන විදිහට ව්ලොග්ස් කරලා වීඩියෝ ගේන්න මම හිතන් ඉන්නවා. බලමු. එතන මම ඔය කරන්න බලන්නේ. උනට මට ඒක තව කරන්න බැරි වුණා. අපේ අසයින්මන්ට් දෙකක් දුන්නා ඩෙල්ටා කියලා ඉංග්‍රීසි එකක. ඉතින් ඒකේ මොනවාද වෙන්නේ කියලා බලලා ඒවට තොරතුරු හොයාගන්න එකක් තමයි මම උතන කරන්න බැලුවේ. ඉතින් අසයින්මන්ට් කැම්පස් වල දෙනවනේ. ඉතින් ඒ වැඩ කරන එකක් තමයි මම උතන කරන්නේ. ජීවිතේ කියන්නේ මේකද කියලා අතට වෙලාවකට හිතෙනවා. ගොඩක් අමාරුයි මට ඇත්තටම. අමාරුවෙන් ඉතින් ඉන්නවා. තවත් කැස්ස ඇත්තටම
හැබැයි ඉතින් vlogs ගේන්න ඕනි. මොකද මගේ ස්ටඩීස් කරන විදිය කළොත් ඒක ෂෙයා කරගන්න මම බැඳිලා ඉන්නවා. ඉතින් ඒ නිසා ඒක මම අනිවාර්යෙන් කරන්න ඕනි. මම අදත් යන්නේ බේත් ගන්න. ඉතින් බලමු නේද. මේ විදිහට තමයි අද vlog එක ඉවර වෙන්නේ. ගොඩක් නැහැ. ඒක ෂෝට් වීඩියෝ එකක්. මොකද පුළුවන් විදිහට තමයි මම වීඩියෝ කළේ. මොකද අසනීපෙන් හිටපු නිසා මට ගොඩාක් හොඳට වීඩියෝ කරගන්න බැරි වුණා. අමාරුවෙන් හිටියේ. ඔයගොල්ලන්ට මේ vlog එක පුරාවට මේක තේරෙනවා ඇති. ඉතින් අසනීපේ හොඳ වුණාම තව ලස්සන ස්ටඩි vlog ගේන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මම අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.